Hi guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද ඔයාලට අරගෙන ආවේ Kaiju number 8 එක full explain කරන වීඩියෝ එක. යාළුවනේ මම මෙතනදී කතා කරනවා Kaiju number 8 season 1 එකේ වෙච්ච හැම දෙයක්ම anime එක බලපු ඔයාට anime එකේ තොරතුරු මතක් කරගන්න මේ වීඩියෝ එක උදව් වෙයි කියලා මං හිතනවා. කතාව බලපු නැති කෙනෙක් ඉන්නවා නම් යාළුවනේ මේ කතාවේ ඉන්නවා කයිජුලා කියලා සත්තු වගේක්. මේ සත්තු මේ නගරවලට ඇටැක් කරනවා. ඒ වගේම නගරවල ඉන්න මිනිස්සු කයිජුලාට බයෙන් ජීවත් වෙන්නේ. කයිජුලාව නවත්තන අයට තමයි ෆෝස් එක කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ආරක්ෂක බලකාය. හැබැයි එක මිනිස්සෙක් එකපාරටම කයිජු කෙනෙක් වෙනවා. එයාට මොනව වෙයිද කියලායි මේ මූවි එකෙන් අද අපි බලන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එක බලන්න. කතාව පටන් ගද්දී අපිට පෙන්නනවා මීටර් 60ක් උස කයිජු කෙනෙක් මේ නගරේ මතුවලා ඉන්නවා. ඒ වගේම මේ කයිජුව පරද්දන්න ෆෝස් එක එනවලු. තුන්වන අංශයේ ෆෝස් එක මෙතෙන්ට වාර්තා කරනවා. එක කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල මේ කයිජුව තමන්ගේ එක බුලට් එකකින් බිම දානවා. ඒ කෙල්ලගේ නම තමයි මීනාශිරෝ කියන්නේ. ඉතින් මේ මෙහෙයුම එතනින් ඉවර වෙනවා. මේ කයිජු නිසා ලොකු විනාශයක් නගරයට වෙලා දැන් ඒවා අස් කරන අයව අපිට පෙන්නනවා. මෙතන හිබිනෝ කැෆ්කා කියලා කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ල ඈත ඉඳලා විනාශය දිහා බලාගෙනයි ඉන්නේ. මේ ටීම් එක මෙතන අස් කරද්දි කැෆ්කාට බාර වෙන්නේ මුන්ගේ බඩවැල් තියෙන තැන. ඉතින් කැෆ්කා අප්‍රියාවෙන් ඉන්නේ කොයි වෙලාවෙක සුද්ධ කරන්න වෙයිද කියලා. මෙතන ඉන්න කෙනෙක්ට තුවාල වෙනවා. කැෆ්කා යාටත් බෙහෙත් කරනවා. කැෆ්කාට හොඳ දැනුමක් තියෙනවා. ඉතින් දැන් කරගන්න දෙයක් නැහැනේ. එයා අර බඩවැල් සුද්ධ කරලා එයාට හුස්ම ගන්නවත් බැහැ. රැටත් එයාට එක මතක් වෙනවා. එයා මේ වෙලාවේ නිවුස් දකිනවා. නිවුස් වල කියනවා මීනාගේ වයස අවුරුදු 27යිලු. ඒත් එයා ගොඩක් දක්ෂයි. ඒ වගේම එයා තමයි තුන්වන හමුදා අංශයේ කැප්ටන් වෙන්නේ. කැෆ්කටත් ඕන වෙලා තියෙනවා හමුදා අංශයට බැඳෙන්න. ඒත් දැන් එයාගේ වයස වැඩි. ඊළඟට අපිට පෙන්නනවා මෙයාලගේ ටීම් එකට අලුත් කෙනෙක් එනවා. එයාගේ නම ඉචිකාවා. ඉචිකාවත් ෆෝස් එකට බැඳෙන්නලු ඉන්නේ. මේ වෙලාවේ මෙතන කෙනෙක් කියනවා ඔයා වගේම කැෆ්කාත් ෆෝස් එකට බැඳෙන්න හිටියේ කියලා. ඉචිකාවා අහනවා ඇයි බැඳුන්නේ නැත්තේ කියලා. කැෆ්කා කියන්නේ ඒක නිකන් හීනයක් විතරයි කියලායි. ඉචිකාවා මන්නම් ඔයා වගේ නෙවෙයි. මම මහන්සි වෙලා වැඩ කරනවා. වැඩ කරලා ඒකට බැඳෙනවා කියලා කියනවා. මෙයාලා එදත් කයිජුලාව අස් කරනවා. ඒ වගේම කැෆ්කට එදා බාර වෙන්නේත් බඩවැල් කොටස. ඒ වගේම ඉචිකාවා අස් කරන්නේත් ඒ හරිය. ඉතින් මේ දෙන්නටම දවල් කෑම කන්නවත් බැරි වෙනවා. කැෆ්කා ඉචිකාවාට කන්න කියලා විටමින් එකක් දෙනවා. ඒත් එයා ඒක ගන්න කැමති වෙන්නේ නැහැ. මේ දෙන්න රණ්ඩු වෙනවා. අනිත් අය නම් හිතන්නේ එයාලා හොඳ යාළුවෝ වෙයි කියලා. ඊට පස්සේ අපිට ඉචිකාවාව පෙන්නනවා. ඉචිකාවා කැෆ්කාට ස්තුති කරන්නේ Tamanට හැමදේම කියලා දුන්නට. කැෆ්කාට පුදුමයි මේ මොකද්ද උනේ කියලා. මොකද එයා ඉචිකාවාට මොනවත් කරේ නැහැනේ. මේ වෙලාවේ ඉචිකාවා කියන්නේ මට ආරංචියක් ආවා. අවුරුදු 32 වෙනකම් මේ වෙද්දි ෆෝස් එකට බැඳෙන්න පුළුවන්ලු. ඉතින් ඔයාගේ වයස වැඩි නැහැ. ඔයාට කැමති නම් ඔයාටත් පුළුවන් ෆෝස් එකට බැඳෙන්න කියලා. මෙතනින් ලොකු කයිජු කෙනෙක් මතුවෙනවා. මෙයාලා හිතන්නේවත් නැහැ එහෙම වෙයි කියලා. ඒ කයිජු කෙලින්ම ඇටැක් කරන්නේ ඉචිකාවාට. කැෆ්කා ඉචිකාවාව බේරගෙන කියන්නේ ඔයා යන්න. ඔයා ෆෝස් එකට බැඳෙන්න ඕනේ. ඔයාට දැම්මම මැරෙන්න බෑ. මං කයිජු ගැන බලා ගන්නම් කියලායි. ඒත් කැෆ්කාට කිසිම අදහසක් නැහැ මේ කයිජුට විරුද්ධව සටන් කරන්නේ කොහොමද කියන එක. එයා බයෙන් දුවනවා. ඊට පස්සේ එයාට දෙයක් මතක් වෙනවා. ඒ මීනා කැෆ්කයි මීනායි පොඩි කාලේ හොඳම යාළුවෝ. මීනාටයි කැෆ්කටයි දෙන්නට මොනේ වෙලා තියෙන්නේ කොහොම හරි ෆෝස් එකට බැඳෙන්න. මීනා බයෙන් ඉන්නේ ෆෝස් එකට බැඳෙන්නේ කොහොමද කියලා. මොකද මෙයාලා ප්‍රාථමික සිසුන්. කැෆ්කා කියන්නේ බය වෙන්න එපා. මං ඔයත් එක්ක ඉන්නවා කියලායි. මම ඔයාගේ හැම දෙයකටම ඉන්නවා. මතක තියාගන්න අපි දෙන්නම ෆෝස් එකට බැඳෙනවා. මීනා කියනවා කයිජුලා නිසා ගොඩක් මරණ වෙනවා. මගේ පූසත් මැරුණා කියලා. අර මිකෝ කියන පූසද? කමක් නැහැ අපි අනිත් අයව බේරගමු. බලමු අපි දෙන්නගෙන් කවුද හොඳම සෝල්ජර් වෙන්නේ කියලා. කැෆ්කා මෙහෙම කිව්වත් ඇත්තටම කැෆ්කාට ෆෝස් එකට බැඳෙන්න බැරි වෙනවා. මීනා විතරයි බැඳෙන්නේ. මේ වෙද්දි මීනා තමයි එතන තුන්වන හමුදා අංශයේ කැප්ටන් වෙන්නේ. ඉතින් කැෆ්කාට තමන්ගෙනම ලැජ්ජයි. ඒක නිසායි කැෆ්කාට ෆෝස් එකට බැඳෙන්න ඕන වෙන්නේ. කැෆ්කා මෙතනින් ඈතට දුවනවා. ඒත්තර කයිජු නම් කැෆ්කාව කන්න හදනවා.
හැබැයි මේ වෙලාවේ මෙතෙන්ට ඉචිකවා එනවා. ඉචිකවා ඇවිල්ලා කැෆ්කාව බේර ගන්නවා. එයා කියන්නේ මම මේක ගැන ෆෝස් එකට දැනුවත් කරා. දැන් ඒ අය ඇවිල්ලා අපිව බේරගනී කියලායි. දැන් නම් මේ දෙන්නටත් මොනවත් කරගන්න බැරුවයි ඉන්නේ. හැබැයි මේ කයිජුව මෙතනම් කෙනෙක් බිම දානවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. මීනයි එයාගේ දිවියයි මෙතෙන්ට ඇවිල්ලා. ඊට පස්සේ මේ කයිජුව අස් කරන්න කියලා මෙතන ඉන්නට නියෝග කරලා මීනා යන්න යනවා. කැෆ්කාට පුදුමයි මේ මොකද්ද උනේ කියන එක ගැන. මීනා මෙච්චර ශක්තිමත්ද කියලා එයා හිතනවා. කැෆ්කාව හොස්පිටල් එකට අරගෙන යන්නේ මේ වෙද්දි කැෆ්කාට ගොඩක් තුවාල වෙලා තියෙන නිසා. ඒ වගේම ඉචිකාවවත් අරගෙන යනවා. කැෆ්කා ලොකු වේදනාවක ඉන්නේ. මොකද කිව්වොත් එයාට මීනාගේ තත්ත්වයට එන්න බැරි වුණානේ. මීනා දැන් ගොඩක් දක්ෂ කෙනෙක්. ඒත් කැෆ්කා තාමත් එක තැන. කැෆ්කා එක ගැන කල්පනා කරනවා. ඊට පස්සේ එයා රෙනෝට කියන්නේ මං කොහොම හරි මීනා ඉන්න තැනට යනවා. මට පුළුවන් මං ෆෝස් එකට බැඳෙනවා කියලා. රෙනෝත් ඒකට කැමති වෙනවා. හොඳයි ඔයා අත්හරින්න නැති එක ගැන මට සතුටුයි කියලායි රෙනෝ කියන්නේ. කැෆ්කාගේ ඉස්සරහාමුතු සතෙක් ඉන්නවා. ඒ සතා කැෆ්කාගේ කට ඇතුළට රිංගනවා. කැෆ්කාට ලොකු වේදනාවක් දැනෙනවා. රෙනෝ ඇයි මේ කැෆ්කා කෑ ගහන්නේ කියලා බලනවා. හැබැයි එතන ඉන්නේ කැෆ්කා නන් නෙවෙයි. ලොකුම ලොකු කයිජු කෙනෙක්. රෙනෝ බය වෙනවා. මොකද්ද මේ උනේ කියලා. එතකොට තමයි ඒ කයිජු තමන්ගේ මූණ කණ්ණාඩියෙන් දකින්නේ. ඇත්තටම මේ කැෆ්කා තමයි කයිජු කෙනෙක් වෙලා තියෙන්නේ. කැෆ්කාටත් හිතා ගන්න බැරි වෙනවා මේ මොකද්ද උනේ කියලා. එයා තමවම දැකලා බය වෙනවා. ඉචිකවා මේ මමද කියලා කැෆ්කා අහනවා. ඒ වෙලාවේ මෙතෙන්ට වයසක මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයාත් අපේ කැෆ්කාව දැකලා ගොඩක් බය වෙනවා. ඉචිකවා කියන්නේ එයාට පේන්න ඔයා hina වෙන්න කියලා. ඉතින් කැෆ්කා hina වෙනවා. හැබැයි ඒ hinaවට ගොඩක් බය හිතිලාද කොහෙද අර මිනිස්සයාට සිහි නැති වෙනවා. කැෆ්කා මෙතනින් පැන ගන්නවා. මොකද ෆෝස් එකේ කට්ටිය ආවොත් එහෙම කැෆ්කාව කෑලි කෑලි වලට කපන්න ඉඩ තියෙනවා. ඊළඟට කතාව මාරු වෙන්නේ මීනාට පරණ දේවල් මතක් වෙනවා. එයාට තාමත් කැෆ්කාව මතකයි. කැෆ්කා කියනවා පොඩි කාලේ මීනාට ඔයාට මොන හරි වුණොත් මං ඔයාව ආරක්ෂා කරන්නම් කියලා. මීනා හිතන්නේ කැෆ්කා වගකීම් පැහැර හැරියා කියලා. ඉතින් මීනා කියන්නේ ද්‍රෝහියා, බොරුකාරයා. ඒ විදිහට එයා කැෆ්කාට බයිනවා. ඊළඟට මීනාට වාර්තා වෙනවා කයිජු ඇටලීමක් තියෙනවා කියලා. ඉතින් එයා ඒකට යනවා. මේ දඩයන් කරන්න යන්නේ කැෆ්කාව කියන එක මීනා දන්නේ නැහැ. කැෆ්කාටත් දැනගන්න ලැබෙනවා කොහේ හරි කයිජු කෙනෙක් ඉන්නවා කියන එක. ඒ වගේම කැෆ්කා වගේම තව කයිජු කෙනෙක් මතුවෙලා. ඒක නිසා මීනා තීරණය කරනවා ටීම් එක දෙකට බෙදිලා ගිහිල්ලා මේ කයිජුලාව අල්ලගන්න. කතාව මාරු වෙන්නේ ළමයෙක්ට. ඒ ළමයාගේ අම්මා මේ වෙද්දි සුන්බුන් යට හිර වෙලා. ළමයාට අම්මා බේරගන්න බැරි වෙයි කියලා එයා දුකෙන් ඉන්නේ. ඒ වගේම අර කයිජු ඇවිල්ලා මේ ළමයාගේ අම්මව කන්න හදනවා. හැබැයි මෙතෙන්ට කැෆ්කා එනවා. කැෆ්කා ඇවිල්ලා ළමයාව බේර ගන්නවා. හැබැයි මේ ළමයා බය වෙනවා කැෆ්කාව දැකලා. කැෆ්කා බය වෙන්න එපා කියලා hina වෙනවා. ඒ hinaව ගැන මං කියන්න ඕනේ නැහනේ. ඉතින් ඒක දැකලා මේ ළමයාත් බය වෙනවා. කොහොම හරි කැෆ්කා මේ ළමයාගේ අම්මව බේර ගන්නවා. ඊට පස්සේ රෙනෝ ළමයාට කියන්නේ ඔයාට මොනවත් වෙන්නේ නැහැ කියලා. රෙනෝ කියන්නේ යාළුවනේ ඉචිකවාට. අපිට පෙන්නනවා අර ලොකු කයිජුව. ඉතින් කැෆ්කා ඒ කයිජුට පහර දෙනවා. කැෆ්කාගේ එක පංච් එකෙන් අර කයිජුගේ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නැහැ. කැෆ්කාට එතකොට තේරෙනවා තමන් කොච්චර ශක්තිමත්ද කියන එක. මේ කයිජුගේ ෆෝම් එක නිසා කැෆ්කාට ලොකු බලයක් ලැබෙනවා. අපිට මීනාව පෙන්නනවා කයිජු විනාශ වෙලා කොහොමද එහෙම උනේ කියලා. එතෙන්ට ගියපු මීනා හිතනවා. පහුවදා වැඩට ගියපු කැෆ්කාට දැනගන්න ලැබෙනවා කයිජු නම් බේට් කියලා කයිජු කෙනෙක් මෙහෙ සැරිසරනවා කියලා. ඒ කවුද කියලා බලද්දි තමයි කැෆ්කා දකින්නේ ඒ තමන්ගෙනමයි කියන්නේ කියන එක. ඒ කියන්නේ කැෆ්කාගේ කයිජු ෆෝම් එක ගැන. තමන් මීට වඩා ආරක්ෂා වෙන්න ඕනි කියලා කැෆ්කා හිතනවා. ඊට පස්සේ එයාලගේ වැඩපලෙන් කියන්නේ ඔයාලට ලියුම් දෙකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් රෙනෝයි කැෆ්කායි ගිහිල්ලා ඒ ලියුම බලනවා. බලද්දි ඒකේ තියෙන්නේ ඔයාලා ෆෝස් එකට බඳවා ගන්නවා කියලායි. පරීක්ෂණය පැවැත්වෙන දිනයක් තියෙනවා. ඉතින් මේ දෙන්නම් පරීක්ෂණයට යනවා. මේ වෙලාවේ මෙතෙන්ට කෙල්ලෙක් එනවා. ඒ කෙල්ලගේ නම කිකරු. කිකරු කියන්නේ කැෆ්කාගේ වෑන් එක තියෙන තැන මෙතනින් අයින් කරන්න කියලායි. මොකද එයාගේ වාසනාවන්ත අංකය 15. ඉතින් 55 ගාවේ එයාගේ වාහනේ නවත්තන්න එයා හිතනවා. ඒත් කැෆ්කා කැමති වෙන්නේ නැහැ. කිකරු කියන්නේ මගේ නම කිකරු ශිනෝමියා කියලා. යාළුවනේ ශිනෝමියා කියන්නේ මෙහි ඉන්න ජෙනරල්ට. ඒ කියන්නේ මෙයා තමයි ජෙනරල්ගේ දුව. ඒ වගේම මෙයා තමන්ගේ යුනිෆෝම් එකත් පෙන්නනවා. කැෆ්කා බය වෙනවා.
ඊට පස්සේ කිකරු කැෆ්කාගේ වාහනේ උස්සලා ඈතට විසිකනවා. අයියෝ මගේ ජොබ් එකෙන් හම්බුණ කාර් එක කියලා කැෆ්කා බය වෙනවා. කිකරු මෙතනින් යන්න යනවා. කතාව මීනට මාරු වෙනවා. මීන දකිනවා මේ පාර කැෆ්කාත් ආයදුම් කරලා තියෙනවා කියලා ෆෝස් එකට බැඳෙන්න. කැෆ්කා ට්‍රේන් වෙනවා. ඒත් එයාට මේ දේවල් අමාරුයි කියන එක තේරෙනවා. මෙතන ඉන්න 225 දෙනාගෙන් කැෆ්කා 219. ඒ කියන්නේ එයාට ඉහළින් ගොඩක් අය ඉන්නවා. රෙනෝ නම් 49. ඒක නිසා එයාට අවුලක් නැහැ. ඊළඟට අපිට පෙන්නනවා මෙතන ඉන්න ප්‍රධාන කෙනෙක්. මෙයා තමයි මෙහි ඉන්න වයිස් කැප්ටන්. එයාගේ නම හොෂිනා. හොෂිනා කියන්නේ ඔයාලට මෙහෙයුමක් තියෙනවා. අපි මේකට කයිජුලාව පාවිච්චි කරනවා. හැබැයි එයාලා එච්චර ඉහළ ශ්‍රේණිය අය නෙවෙයි. ඒ වගේම ඔයාලට ආරක්ෂා වෙන්න අපි ඇඳුම් දෙනවා. ඒ යුනිෆෝම් මැන්දහම ඔයාලට කරදරයක් වෙන්නේ නැහැ. ඔයාලා හැමෝටම මුදාහරින සටන් බලයක් තියෙනවා. ඔයාලගේ ඇඟට සෙට් වෙච්ච ෂීල්ඩ් තියෙනවා. හැබැයි ඒ ෂීල්ඩ් ඔයාලා පාවිච්චි කරොත් එහෙම ඔයාලා පරදිනවා. මේ වෙලාවේ මෙයාලගේ සටන් බලය පරීක්ෂා කරද්දී අපේ ඉචිකාවාගේ සටන් බලය වෙන්නේ 108. ඒ වගේම මෙතන ඉන්න අනිත් අයගේ සටන් බලය ගොඩක් අඩුයි. එයාලගේ සටන් බලය 120ට පහළ තමයි තියෙන්නේ. කමක් නැහැ. එහෙම තියෙන එකත් හොඳයි කියලා මහාචාර්යවරිය හිතනවා. මොකද කිව්වොත් කාගේවත්ම 110ට වඩා බලවත් සටන් බලයක් වාර්තා වෙලා නැහැලු. හැබැයි මේ පාරේ ඊට වඩා බලවත් අය ඉන්නවා. පුදුමේ කියන්නේ ඒක නෙවෙයි. ගොඩක් බලවත් කෙනෙක් මෙතන ඉන්නවා. ඒ කිකරුගේ සටන් බලය වෙන්නේ 146ක්. හැමෝම පුදුම වෙනවා. කොහොමද එහෙම උනේ කියලා. ඉචිකාවා රෙනෝ නම් දුක් වෙන්නේ මගේ සටන් බලය 108යි කියලායි. කැෆ්කාව පෙන්නනවා. මෙච්චර කාලයකට කලින් 100% වෙච්ච කිසිම කෙනෙක් වාර්තා වෙලා නැහැ. හැබැයි කැෆ්කාගේ සටන් බලය වෙන්නේ 100%. ඉතින් කැෆ්කා වෙර දාලා තමන්ගේ සටන් බලය වැඩි කරගන්න හදනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. මේකට හැමෝටම hina යනවා. අපිට පරීක්ෂණය පෙන්නනවා. මේ හැමෝම පරීක්ෂණයට දානවා. එතන ඉන්න කයිජුලාට එක දිගටම කිකරු ඇටැක් කරගෙන යනවා. හැමෝම හිතන්නේ කිකරු දිනයි කියලා. ඒත් කැෆ්කාට ගන්න එකවත් උස්ස ගන්න බෑ. ඉචිකාවා කියන්නේ ඔයාට මේක හොඳින් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කැෆ්කා තීරණය කරනවා පොඩි ගන් එකක් අරගෙන මෙහෙමට යන්න. ඒ වගේම කැෆ්කාට දැනගන්න ලැබෙනවා මීනත් එයාලා දිහා බලාගෙන ඉන්නේ කියලා. ඉතින් එයා මීනට පේන්න වැඩ දාන්න තීරණය කරනවා. ඒත් මේක ගොඩක් අමාරුයි. හැබැයි යාළුවනේ කැෆ්කා මීට කලින් කයිජුලා මැරුණට පස්සේ ඒ අයව අස් කරානේ. ඒක නිසා එයා කයිජුලාගේ දුර්වල තැන් එහෙම දන්නවා. ඉතින් එයා එක ප්‍රයෝජනෙට ගන්නවා මේ මෙහෙයුම සාර්ථක කරගන්න. එයා එක සවුන්ඩ් බෝම්බ් එකක් එක කයිජු කෙනෙක් ගාවට දානවා. ඒ කයිජුට ඒකේ ශබ්දය දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ කැෆ්කා කියන්නේ උගේ බඩට වෙඩි තියන්න. උගේ බඩ තමා දුර්වලම තැන කියලා. මේ විදිහට මේ මෙහෙයුමේ ගොඩක් අයට දිනන්න පුළුවන් වෙනවා. ඒ වගේම කැෆ්කා ගාවට ලොකු කයිජු කෙනෙක් එනවා. කැෆ්කාට නැගිට ගන්නවත් බැරි වෙනවා. ඒ කයිජු කැෆ්කාව කන්න හදද්දිම මෙතෙන්ට කිකරු ඇවිල්ලා කැෆ්කාව බේර ගන්නවා. ඇයි ෂීල්ඩ් එක දැම්මේ නැත්තේ කියලා වයිස් කැප්ටන් කැෆ්කාගෙන් අහද්දි කැෆ්කා කියන්නේ මට පරදින්න ඕනේ නැහැ කියලායි. හැබැයි දැන් කැෆ්කාට නැගිට ගන්නවත් බැහැලු. ඉතින් එයා කොහොමද නැගිටින්නේ? වයිස් කැප්ටන් හිතන්නේ මෙයාව අයින් කරන්න වෙයි කියලා. ඒත් කැෆ්කා තීරණය කරනවා මං කොහොම හරි නැගිටින්න ඕනේ. මොකද මට මේක කරන්න පුළුවන්. මාව අයින් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මම. මෙහෙම කියලා කැෆ්කා නැගිටිනවත් එක්කම එයාගේ සටන් බලය 0.0.01 දක්වා වර්ධනය වෙනවා. ඊට පස්සේ ඉචිකාවා තීරණය කරනවා කැෆ්කාව උස්සගෙන සටන් කරන්න. අපිට කිකරුව පෙන්නනවා. කිකරු සටන අතාරින්නෙම නැහැ. එයා මෙතන ඉන්න ගොඩක් අයට පහර දෙනවා. සුපිරියටම සටන් කරනවා. හැබැයි කතාවේ නරකම තැන තමයි මෙතන. කිකරුට බලා ගන්න ලැබෙනවා ලොකුම ලොකු කයිජු කෙනෙක්. කිකරු හිතන්නේවත් නැති විදිහට කිකරුට ඒ කයිජු පහර දෙනවා. අපිට පෙන්නනවා ඒ කයිජුව එක්කෙනෙක් සුදු පාට කයිජු කෙනෙක්. එයාට කතා කරන්න පුළුවන්. මෙච්චර කාලයකට හම්බෙච්ච කතා කරන්න පුළුවන් එකම කයිජු වෙන්නේ මෙයා. මේ වෙලාවේ හැමෝම බය වෙනවා. වයිස් කැප්ටනුත් බය වෙනවා. කොහොමද මෙහෙම වුනේ කියලා. ඉතින් වයිස් කැප්ටන් කියන්නේ ඉක්මනටම ආරක්ෂිත ස්ථානවලට යන්න මෙහෙම ඉවරයි කියලායි. හැබැයි කිකරු එහෙම කරන්න කැමති වෙන්නේ නැහැ. කිකරු හිතනවා මම මෙයාව පෙරද්දුවේ නැත්තම් කාටවත් පරද්දන්න බැරි වෙයි කියලා. ඉතින් කිකරු දිගටම ඇටැක් කරන්න තීරණය කරනවා. හැබැයි මේ කයිජු ගොඩක් බලවත්. ඉතින් කිකරුට හැරෙන්නවත් බෑ. මේ වෙලාවේ කැෆ්කා තීරණය කරනවා තමන්ගේ කයිජු ෆෝම් එකට ට්‍රාන්ස්ෆෝම් වෙලා කිකරුව බේරගන්න.
ඉතින් එයා එතෙන්ට ඇවිල්ලා තමන්ගේ කයිජු ෆෝම් එකට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඊට පස්සේ අර කයිජුව විනාශ කරලා දානවා. ඒකත් තමන්ගේ එක පංච් එකකින්. හැබැයි කැෆ්කා කියන්නේ අනේ කිකරු මේක කාටවත් කියන්න එපා කියලායි. කැෆ්කා එකට වැඳ වැටෙනවා. ඊළඟට මෙතෙන්ට අනිත් අය එනවා. මෙතන නිරීක්ෂණය කරන්න ඩ්‍රෝන් තිබිලා තියෙනවා. හැබැයි අර කයිජු පහර දුන්නට පස්සේ ඩ්‍රෝන් විනාශ වෙලා. ඒක නිසා මෙයාලා කැෆ්කාව දකින්නේ නැහැ. හැබැයි මෙයාලට සංඥාවක් එනවා බලවත් කයිජු කෙනෙක් මෙතනින් මතු වුණා කියලා. කැෆ්කා සාමාන්‍ය කෙනෙක් වෙනවා. මේ වෙලාවේ රෙනෝ මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ ඔයා ඔය වගේ අනවශ්‍ය දේවල් කරන්න එපා. මොකද කිව්වොත් ෆෝස් එක ඔයාව දැක්කොත් ඔයාව කෑලි කෑලි වලට කපයි කියලයි. ඔයා ඔයිට වඩා ආරක්ෂා වෙන්න ඕනේ. රෙනෝ කියන්නේ යාළුවනේ ඉචිකාවට. ඊළඟට අපිට බාත්රූම් එක හැංගිලා ඉන්න අර සුදු පාට කයිජුව පෙන්නනවා. ඒ කයිජු මේ වෙලාවේ මිනිස්සෙක් වගේ වෙස්වලා ගන්නවා. එයාට ෆෝන් එකෙන් කියන්නේ ඉක්මනට එන්න කියලා. ඉතින් කයිජුත් යනවා. යාළුවනේ මේ කයිජු මිනිස්සෙක් විදිහට වෙස්වලාගෙන අනිත් මිනිස්සුන්ව රවට්ටන්නේ තමන් මිනිස්සෙක් කියලයි. ඒ වගේම මෙයාට තීරණ ගන්න පුළුවන්. තර්කානුකූලව හිතන්න පුළුවන්. අනිත් කයිජුලා එක්ක බලද්දි මෙයා වෙනස්ම කෙනෙක්. මෙයා යන්නේ අර කැෆ්කා වැඩ කරපු කට්ටිය ගාවට. කැෆ්කා අයින් කරාට පස්සේ එතෙන්ට කෙනෙක්ව ගන්න ඕනේනේ. ඉතින් ඒක නිසා මෙයාව තමයි අරගෙන තියන්නේ. ඊළඟට කැෆ්කාවයි ඉචිකාවයි පෙන්නනවා. මේ දෙන්නව ෆෝස් එකට ඇතුළත් කරගන්නවා කියලා මෙයාලට ලියුමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාලා සතුටු වෙනවා. ඊළඟට ඒ දවසේ එනවා. ෆෝස් එකෙන් මේ අයව නිලධාරීන් විදිහට පත් කරනවා. හැබැයි කැෆ්කාව පත් කරන්නේ මෙතන නිකම්ම කැඩෙට් කෙනෙක් විදිහට. ඒ වගේම කැෆ්කා එන්නෙත් පරක්කු වෙලා. කැෆ්කාව පත් කරන්න කලින් කැෆ්කා ගැන කට්ටිය කියලා තියෙන්නේ එයාව පත් කරන්න හොඳ නැහැ. එයා වැඩක් නැහැ. එයා දක්ෂතාවන් පෙන්වුවේ නැහැ කියලා මීනත් එහෙම කියනවා. හැබැයි මෙතන ඉන්න හොෂිනා කියන්නේ එහෙම නැහැ. එයා ගොඩක් දක්ෂයි. බලන්න එයා අර සත්තුන්ගේ දුර්වල තැන් අඳුරගත්තා. ඒ විතරක් නෙවෙයි ටීම් එකක් වගේ වැඩ කරා. අනිත් එක මිනිහා විහිළුකාරයෙක් කියලා. ඉතින් අනිත් අයට එයාව ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මීනා මේ අයට කතා කරනවා. කැෆ්කා අත් දෙක උස්සලා කියන්නේ මීනා මං ඔයාගේ පැත්තේ හැම වෙලාවෙම ඔයා එක්ක ඉන්නවා කියලායි. මෙතනදි මීනා කියන්නේ ඔයා නිලධාරියෙක්ට කතා කරන්න දන්නේ නැහැ. ඩිෆ් 100ක් ගහන්න කියලා. මේකට කැප්ටන් හොෂිනාට නම් හොඳටම hina. හොෂිනා හිතන්නේ ඇත්තටම මං හිතුවා හරි මේ කොල්ලා විහිළුකාරයෙක්. ඉදිරි පුහුණු වීම වලින් කැෆ්කාට පුළුවන් වෙනවා තමන්ගේ බලය 100ට 1 දක්වා වර්ධනය කරගන්න. එයා කිකරුට කියන්නේ බලන්න කිකරු මම මගේ බලය 100ට 1 දක්වා වර්ධනය කරගත්තා කියලා. හැබැයි කිකරු කියන්නේ බය වෙන්න එපා මම මගේ බලය 156 දක්වා වර්ධනය කරගත්තා කියලායි. ඊළඟට අපිට පෙන්නනවා කැෆ්කලා නානවා. මේ වෙලාවේ හැමෝම මසල්ස් ගැන කතා කරනවා. ඉතින් කැෆ්කා තමන්ගේ මසල්ස් පෙන්නනවා. ඇත්තටම යාළුවනේ මේ කැෆ්කා මසල්ස් කියලා පෙන්නුවට එයා හුස්ම හිර කරන් තමයි මේ විදිහට ඉන්නේ. ඉතින් එයාගේ හුස්ම ගිය ගමන්ම එයාගේ බඩ එළියට එනවා. හැමෝම කැෆ්කාට hina වෙනවා. කැෆ්කා කියන්නේ ඔයාලත් අවුරුදු 27ක් විතර වෙද්දි මේ විදිහට වෙයි කියලායි. ඊට පස්සේ යාළුවනේ අපිට කැෆ්කා රෑ වැඩ කර ඉන්නවා පෙන්නනවා. මෙතෙන්ට කැප්ටන් හොෂිනා එනවා. වයිස් කැප්ටන් හොෂිනාව දැක්ක කැෆ්කා නැගිටිනවා. ඇයි ඔයා මෙතෙන්ට ආවේ කියලා කැෆ්කා හද්දි හොෂිනා කියන්නේ දැන් නිදා ගන්න වෙලාව. හැබැයි ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නේද? ඔයා අර කලින් කිව්වා නේද? ඔයාට ඕනි කියලා මීනා ළඟින්ම ඉන්න. ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඔයාට ඕනේ මගේ තන ගන්නද? උපනායක තනතුර. කමක් නැහැ. ඔයා ඒකට මහන්සි වෙන්න. මං ඔයාට උදව් කරන්නම් කියලා හොෂිනා කියනවා. කැෆ්කාත් ස්තුතියි සර් කියලා කියනවා. මේ වෙලාවේ මෙයාලට කයිජු ඇටැක් එකක් එල්ල වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. මීනත් ලෑස්ති පිටයි ඉන්නේ. එයා ඈත ඉඳන්ම කයිජුට ඇටැක් කරන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කයිජුලා ඉන්නවා. අපේ ටීම් එක ලෑස්ති වෙලා ඉන්නේ උන්ව පරද්දන්න. මේ වෙලාවේ ඉචිකාවාව පෙන්නනවා. ඉචිකාවා තමන්ගේ තාක්ෂණය වෙනස් කරලා එයා තමන්ගේ තුවක්කුවට පිපිරුම් ද්‍රව්‍ය වෙනුවට දාන්නේ සීතකල ද්‍රව්‍ය. මේක නිසා එයාට පුළුවන් වෙනවා රාක්ෂයින් ඉක්මනටම පරද්දන්න. කැෆ්කාත් මහන්සි වෙලා වැඩ කරනවා. කැෆ්කා මේ සත්තුන්ගේ හරය හොයා ගන්නවා. කැෆ්කා කියන්නේ ඒක තියෙන්නේ බෙල්ල පිටිපස්සේ අනිත් කයිජුලාගේ වගේ නෙවෙයි. ඒ වගේම තමයි මුංගාව ප්‍රජනන අවයව තියෙනවා. ඒක නිසා තමන්ගේ වර්ගය බෝ කරන්න මුන්ට හැකියාවක් තියෙනවා කියලා. මීනා ඈත ඉඳන් ඇටැක් කරන්නේ කයිජුගේ හරයට. එයාට කෙලින් මේකට ඇටැක් කරන්න පුළුවන් වෙනවා. එයාගේ දෙවෙනි ඇටැක් එකෙන් කයිජුව බිම දානවා.
කැෆ්කාට පුදුමයි. කැෆ්කා හිතන්නේ ඒ තමයි ඇත්තම මීනා කියලා. වයිස් කැප්ටන් හොෂිනත් කියන්නේ ඒ මීනා. බලන්න එයාගේ ශක්ති බලය වෙන්නේ 98ක්. ඔයාගේ 101යි. ඉතින් මගේ තැන ගන්න ඕන නම් ඔයාට තව මහන්සි වෙන්න වෙනවා කියලා කැෆ්කාව අපිට පෙන්නනවා. කැෆ්කාව උසස් කරනවා. ඒ සාමාන්‍ය සෝල්ජර් කෙනෙක් විදිහට. මීට කලින් කැෆ්කා හිටියේ කැඩට් කෙනෙක් විදිහටනේ. කැෆ්කා මීනාගෙන් අහනවා පරණ දේවල් මතකද කියලා. මීනා කියන්නේ ඔයා තාමත් දන්නේ නැහැ වැදගත් විදිහට කතා කරන්න. ඒක නිසා ඩිෆ් 50ක් ගහන්න කියලා. මගේ නම කියන්න එපා කියලාත් මීනා කියනවා. ඊට පස්සේ කැෆ්කා හිතනවා මාව මේ විදිහට පහත් කරන්නේ මගේ ශක්තිය නැති නිසා වෙන්නේ නැති. මම ශක්තිමත් වෙන්න ඕනි කියලා. කැෆ්කා දකිනවා උල්කාපාත වගේ දේවල් කඩාගෙන වැටෙනවා. ඒත් ඒවා උල්කාපාත නෙවෙයි. ඒවා පහර දීම් අපිට පෙන්නනවා ලොකු කායිජු කෙනෙක්. එයා මකරෙක් වගේ. මේ වෙලාවේ මීනා මෙතන නැහැ. ඒක නිසා තීරණය කරනවා හොෂිනා සටන් කරන්න. ඉතින් හොෂිනා සටන් බිමට යනවා. එයාගේ ඉස්සරහ ලොකු කායිජු කෙනෙක් ඉන්නවා. මේක වෙනස්ම පහර දීමක්. මොකද කිව්වොත් කායිජුලා පළවෙනි වතාවට කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඒ වගේම හොෂිනාගේ ඉස්සරහා ඉන්න කායිජුත් ගොඩක් බලවත් කෙනෙක්. එයාටත් කතා කරන්න පුළුවන්. මේ නම් අලුත් පරම්පරාවක් කියලායි හොෂිනා හිතන්නේ. අනිත් අය වගේ තුවක්කු පාවිච්චි කරන්නේ නැතුව හොෂිනා සටන් කරන්නේ කඩු දෙකකින්. එයා කායිජුත් එක්ක එක දිගට සටන් කරනවා. ඒ වගේම අනිත් අය සටන් කරන්න තීරණය කරනවා. මෙතනදී කිකරුව පෙන්නනවා. කිකරු අලුත් වෙපන් එකක් අරගෙන එනවා. ඒක පොරවක් වගේ. ඒකත් එක්ක කිකරු කලින්ටත් වඩා වේගෙන් සටන් කරනවා. වයිස් කැප්ටන් උත්සාහය අතාරින්නේ නැහැ. එයා තමන්ගේ සටන් බලය 92ක් යොදවනවා සටනට. ඒත් ඒ සටන් බලයත් ඇත්තටම මදි. ඒකෙන් මොනවත් කරන්න බෑ. මොකද අර කායිජු ඊටත් වඩා බලවත්. කොහොම හරි හොෂිනාට පුළුවන් වෙනවා කායිජුගේ අතක් කපන්න. ඊට පස්සේ එයා කායිජුගේ අනිත් අතත් කපනවා. හැබැයි ඒ ඔක්කොම ආයේ හීල් වෙනවා. එයා කායිජුගේ හරය දකිනවා. ඉතින් ඒ හරයට පහර දෙනවා. ඊට පස්සේ කායිජු ඉවරයි කියලා හිතනවා. ඒත් කායිජු තමන්ගේ ප්‍රමාණය විශාල කරගන්නවා. ඊට පස්සේ වයිස් කැප්ටන්ට පහර දෙන්නයි හදන්නේ. වයිස් කැප්ටන්ට තේරෙනවා තමන්ට අවස්ථාවක් නැහැ කියන එක. එයාට සටන් කරන්න වෙලාවක් නැහැ. එයාට සටන් කරන්න බෑ. මොකද එයාගේ ඇඳුමට ඩැමේජ් වෙලා. ඒත් එයා මේ වෙලාවේ තමන්ගේ ශක්ති බලය 96ක් පාවිච්චි කරන්න තීරණය කරනවා. හැබැයි කායිජු එයාව කන්න හදනවා. එයා හිතන්නේ නිවැරදි ඉලක්කය එනකම් මං ඉවසන්න ඕනි කියලායි. මේ වෙලාවේ මේ කායිජුව විනාශ වෙලා යනවා. ඒ පිටිපස්සේ ඉඳන් මීනා පහර දීලා හොෂිනා හිතන්නේ ඔව් ඉලක්කය නිවැරදි කියලා. කැෆ්කාව අපිට පෙන්නනවා මෙතන අනතුරක් වෙලා නැහැ. හැමෝටම බේරෙන්න පුළුවන් වෙලා. ඒ වගේම මේ කායිජුත් විනාශ වුණ නිසා මේ හැමෝම සතුටු වෙනවා. ඒත් ලොකුම අනතුර එන්නේ දැන්. මෙයාලා දකිනවා අහසේ මොකක් හරි තියෙනවා. ඒක බෝලයක් වගේ. ඒත් මේක පිපිරෙනවා කියන එක මෙයාලට දැනගන්න ලැබෙනවා. හොෂිනා කියන්නේ මේක පිපිරෙන්න කලින් මෙතනින් අයින් කරන්න වෙනවා. ඒත් අපිට ඒකට වෙලාවක් නැහැ කියලා. මීනා ඇතුළු හැමෝම කලබල වෙලායි ඉන්නේ. ඉතින් කැෆ්කා තීරණය කරනවා තමන්ගේ කායිජු ෆෝම් එකට හැරෙන්න. එයා මට සමා වෙන්න ඉචිකව මට වෙන කරන්න දෙයක් නැහැ කියලා තමන්ගේ කායිජු ෆෝම් එකට හැරෙනවා. ඊට පස්සේ එයා ඉස්සරහට ගිහිල්ලා අර කෑතට විසික් කන්න උත්සාහ කරනවා. තමන්ගේ සම්පූර්ණ බලයම යොදවලා එයා අහසට පායිනවා. ඊට පස්සේ ඒ කෑතට විසික් කරනවා. එයාට පුළුවන් වෙනවා මේක අභ්‍යවකාශයේ පුපුරවලා දාන්න. ඒක නිසා කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. කැෆ්කාට කොහොම හරි පල්ලෙහාට එන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයා හිතන්නේ මම මගේ හැමදේම කරා කියලා. මට පුළුවන් උපරිමයෙන්ම මං කරා. ඒත් මේ වෙලාවේ මීනා කියන්නේ කායිජු නම්බර් 8 යටත් වෙන්න කියලා. එයා කැෆ්කාව අල්ලා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කැෆ්කාව වාහනයක දාගෙන පළවන කඳවුරට එක්ක යනවා. ඒ කැෆ්කා ගැන පරීක්ෂණ කරන්න එයා කොහොමද මෙහෙම වුනේ කියලා. මීනා මෙයා ඉන්න ට්‍රක් එකට නගිනවා. මීනා කියන්නේ මොන වුණත් මං ඔයාගේ පැත්තේ ඉන්නවා කියලායි. ඔයා අන්තිම වෙනකන් හොඳට සටන් කරා. මං ඒක බලාගෙන හිටියා. අනිත් එක ඔයාට පුළුවන් මම වෙනුවෙන් උත්සාහ කරන්න. මං ඔයා වෙනුවෙන් බලන් ඉන්නම් කියලා මීනා කියනවා. ඊට පස්සේ කැෆ්කාව මෙතනින් අරගෙන යනවා. හොෂිනා කියන්නේ තුන්වන ආරක්ෂක බලකායට ආචාර කරන්න කියලායි. යාළුවනේ මෙතනින් මම මේ කායිජු නම්බර් 8 සීසන් 1 එක්ස්ප්ලেইন කරන වීඩියෝ එකේ පාර්ට් 1 එක ඉවර කරනවා.
part 2 එකෙන් බලමු අපි ඊළඟට මොකද වුනේ කියලා. ඒ කියන්නේ මේ සීසන් එකේ අවසාන කොටස part 2 එකෙන් බලමු. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට වීඩියෝ එක හොඳයිද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. goodbye.